ආයිබෝවන් ක්‍රීඩාශීලී දවසක් ක්‍රිකට් ලංකා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ලෝක ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කරපු ක්‍රීඩකයෙක් ගැන. ටෙනිස් පන්දුවෙන් සෑම සවස් යමකදීම පිතිකරුවන් අන්ද මන්ද කිරීම පුරුද්දක් කරගෙන හිටපු මේ සුපිරි තරුණයා චම්පික රාමනායක නම් වූ සුවිශේෂී පුහුණු කරුවාගේ නෙත ගැටෙන්නේ ශ්‍රී ලංකාවේ මව්බිමේ වාසනාවකට කිව්වොත් නිවැරදි. ඔහුටම පමණක් ආවේනික වුණ ඒ සුවිශේෂී පන්දු යැවීමේ ශෛලය අපූර්ව කොණ්ඩ විලාසිතාව ජාත්‍යන්තර පිටියේ කාගෙත් ආකර්ෂණීය දිනාගත්තා. ඉතින් අද අපේ මේ කතාවේ කතා නායකයා වෙන කවුරුත් නෙවෙයි සෙපරමාදු ලසිත් මාලිංග. එහෙමත් නැත්නම් ශ්ලෙංගා මාලිංග. ලසිත් මාලිංග කියන නම කිව්ව ගමන් ඔබට මතකයට එන තවත් දෙයක් ඇති. ඒ වෙන කිසිවක් නොවේ. පිතිකරුවන් දනගස්සවපු ඔහුගේ අග්‍රගණ්‍ය යෝකර් පන්දුව. ක්‍රිකට් පිටියේ යෝකර් රජු ලෙස ඔහුව හඳුන්වන්නේ ඒ නිසාමයි. හැබැයි අද අපි මේ කතා කරන්න යන්නේ ඉන් ඔබට ගිහින් දශක එකහමාරක් පුරා මේ විශිෂ්ටයා පිතිකරුවන් අන්ද මන්ද කරවපු බීතියට නම්වපු විශිෂ්ටතම බවුන්සර් පන්දු 10ක් පිළිබඳවයි. අංක 10 බවුන්සර් වික්‍රමය ඇරඹීම 2006 වසරේදී නවසීලන්තයේදී පැවැත්වුණු ටෙස්ට් තරගයකදී තමයි මාලිංගගේ මේ අති විශිෂ්ට පන්දු යැවීම සිදුවන්නේ. මේ තරගාවලියේ පුරාම නවසීලන්ත පිතිකරුවන් මාලිංගගේ මේ වෙනස්ම පන්දු යැවීමේ ඉරියව්ව ඉදිරියේදී අන්ත අසරණ වෙලා හිටියා. දක්ෂ පිතිකරුවෙක් විදිහට නම් දරා හිටපු නවසීලන්ත නායකයා ස්ටෙපන් පෙමින්ට දිගින් දිගටම බවුන්සර් පන්දු එල්ල කරමින් දැඩි පීඩනයක් එල්ල කළා. අවසානයේදී මාලිංග නිසි එල්ලයකින් යුතුව යොමු කරන මේ බවුන්සර් පන්දුවේ වේගය සටහන් වුණේ පැයට කිලෝමීටර් 143ක් විදිහටයි. අධික වේගයෙන් ආපු මේ පන්දුව ප්‍රමින්ගේ මුහුණ ඉදිරියෙන් ගමන් කරද්දී ඒට නිසියාකාරව පහරක් එල්ල කර ගන්න ප්‍රමින්ට නොහැකි වුණා. පිත්තේ යාන්තමින් ස්පර්ශ වීමත් සමගින් ඔහුට දැවී යාමට සිදු වුණා. ඉතින් මාලිංග ලෝක ක්‍රිකට් පිටියේ තමන්ගේ බවුන්සර් වික්‍රමය පටන් ගත්තේ මෙන්න මේ විදිහටයි. අංක 9 අන්ද මන්ද වුණ සචින් 2008 වසරේදී ඉන්දියාව සමගින් පැවති එක්දින තරගයකදී පන්දුවට පහර දෙමින් හිටියේ සචින් තෙන්දුල්කර්. තෙන්දුල්කර්ට යොමු කරපු මේ බවුන්සර් පන්දුවේ වේගය සටහන් වන්නේ පැයට කිලෝමීටර් 142ක් විදිහටයි. පිතිකරුවාගේ හිස් ආවරණය ඉලක්ක කරගෙන යොමු කරපු මේ තියුණු බවුන්සර් පන්දුව නිදැල්ලේ හරින්න සචින් සමත් වෙනවා. කොහොම වුණත් මේ පන්දුවෙන් පසුව සචින්ගේ මුහුණේ ඉරියව්ව දිහා බැලුවොත් ඔබට වැටහෙවි ඒ කෙතරම් හොඳ පන්දුවක්ද කියන එක. අංක 8 රාහුල්ව වට්ටපු බවුන්සර් පන්දුව 2009 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු තරගයේදී තමයි මේ සුවිශේෂීම පන්දුව යොමු වුණේ. පන්දුවට පහර දෙමින් හිටියේ ලෝකෙස් රාහුල්. ඒ වන විටත් රාහුල් සතකයක් වාර්තා කරලා හොඳ රිද්මයකින් පිතිකරණයේ යෙදෙමින් හිටියා. නොසිතූ මොහොතක මාලිංග යොමු කරන මේ බවුන්සර් පන්දුව පිතිකරුවව කෙතරම් පුදුමයට ලක්ලාද කිව්වොත් ලෝකෙස් රාහුල්ගේ සමබරතාවය පවා ගිලිහි ගියා. ඔහු පන්දුවෙන් එකවරම ඈත් වීමට උත්සාහ කළත් ඔහු අනෙක් අතට පෙරලී ගියේ පන්දු අත්ආවරණ ස්පර්ශ කරවමින්. අංක 7 වේදනාවට ලක්ුණ ක්ලාක් 2007 වසරේදී කැංගරුවන් එක්ක තිබුණු එක්දින තරගයකදී තමයි මේ පන්දුව යොමු වන්නේ මයිකල් ක්ලාක් වෙත. පැයට කිලෝමීටර් 138ක පමණ වේගයකින් යොමු වන මේ බවුන්සර් පන්දුවට පහරක් එල්ල කරන්න ක්ලාක් උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. පන්දුව කෙලින්ම ගිහින් වදින්නේ පිතිකරුවාගේ උදරය ප්‍රදේශයේ. මේ හේතුවෙන් ක්ලාක් දැඩි අපහසුතාවයට ලක් වෙනවා දැක ගන්න පුළුවන් වුණා. ඉතින් ලසිත් මාලිංග යොමු කළ තවත් එක් තියුණු ගානේ බවුන්සර් පන්දුවක් ලෙස ඒක හඳුන්වන්න පුළුවන්. අංක 6 තෙන්දුල්කර්ට යොමු වන දරුණු පන්දුව 2005 වසරේදී අහමදාබාද්දී පැවති ටෙස්ට් තරගයේදී පන්දුවට පහර දෙමින් හිටියේ කවුරුත් දන්න ලිටල් මාස්ටර් සචින් තෙන්දුල්කර්. ලසිත් මාලිංග කියන මේ තරුණ ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටේට ඇවිත් වසරක් වගේ කෙටි කාලයක් පසු වන වෙලාවක ඔහු ගැන සචින් දැනගෙන හිටියේ නැහැ. මාලිංග යොමු කරපු මේ භයානක බවුන්සර් පන්දුවේ වේගය සටහන් වන්නේ පැයට කිලෝමීටර් 143ක් විදිහටයි. එතරම් උස ක්‍රීඩකයෙකු නොවන සචින්ගේ මුහුණේ සීමාව හරහා තියුණු වේගයකින් ඇදී යන පන්දුවට කෙසේ හෝ හිස ඉවතට ගනිමින් සචින් එම පන්දුව නිදැල්ලේ හරින්න සමත් වෙනවා. පසු කාලීනව එක්තරා සාකච්ඡාවකදී සචින් කියනවා ඔහු මුහුණ දුන් අපහසුම පන්දු යවන්නන්ගෙන් එක් අයෙකු ලෙස ලසිත් මාලිංග උඩින්ම ඉන්නවා කියලා. සචින් පවසන්නේ මාලිංගගේ වෙනස්ම විදිහේ පන්දු යැවීමේ විලාසය තේරුම් ගැනීම ඔහුට ලේසි නොවූ බවයි. අංක 5 ධෝනිගේ හිස් ආවරණය බිඳ දැමීම
2005 වසරේදී අහමදාබාදයේදී ඉන්දියාව සමගින් පැවති ටෙස්ට් තරගයකදී තමයි මේ තියුණු බවුන්සර් පන්දුව එල්ලවන්නේ. පන්දුවට පහර දෙමින් හිටියේ මහෙන්ද්‍රසිං ධෝනි. ධෝනි යම් රිද්මයකින් පන්දුවට පහර දෙමින් ඉන්න මොහොතක තමයි මාලිංග මේ දරුණු බවුන්සර් පන්දුව යොමු කරන්නේ. අනපේක්ෂිත මොහොතක ධෝනිව පුදුම කරවපු මේ පන්දුවේ වේගය සටහන් වුණේ පැයට කිලෝමීටර් 144ක් විදිහටයි. පන්දුවේ වේගය සමගින් සනිකව කර කියා ගන්න දෙයක් නැතිව පහත්වන ධෝනිගේ හිස් ආවරණය සොයාගෙන තමයි පන්දුව ගමන් කළේ. හිස් ආවරණය එක් පැත්තකට හානි කරවමින් තමයි මේ භයානක බවුන්සර් පන්දුව ගැටෙන්නේ. අංක 4 වේගයට වේගයෙන්ම පිළිතුරු ලබා දීම. 2007 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් පැවති එක්දින තරගයකදී තමයි මාලිංගගේ මේ පන්දුව යොමු වන්නේ. පන්දුවට පහර දෙමින් හිටියේ තවත් වේග පන්දුවේ විශිෂ්ටයෙක්. ඒ බ්‍රෙඩ්ලි කඩුළු 7ක් දැවිලා ගිහින් කැංගරු ඉනිමේ අවසන් හුස්ම හෙළමින් හිටපු මොහොතක තප්පරයකට හෝ අත්හරින්න මාලිංග සූදානම්ව හිටියේ නැහැ. පැයට කිලෝමීටර් 145කට අධික වේගයකින් යොමු වන මේ දරුණු බවුන්සර් පන්දුව ගමන් කරන්නේ බ්‍රෙඩ්ලිගේ මුහුණ ආසන්නයෙන්මයි. දෙපා නවමින් පන්දුවේ ගමන් මගින් ඉවතට ගිහින් තමා එදා බ්‍රෙඩ්ලි මේ පන්දුවෙන් 99න් බේරෙන්නේ. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අධි වේගීම පන්දු යවන්නෙකු වන බ්‍රෙඩ්ලි පවා මොහොතකට අන්දමන්ද කළ පන්දුවක් විදිහට මේ විශිෂ්ට බවුන්සර් පන්දුව හඳුන්වන්න පුළුවන්. අංක 3 විශිෂ්ට සැලැස්ම. 2008 වසරේ එංගලන්තයේ සමගින් පැවති ටෙස්ට් තරගයකදී තමයි මාලිංග මේ අසමසම කඩුල්ල දවාගත්තේ. ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු හිස රදයක් වෙලා හිටපු කෙවින් පීටර්සන්ව දවා ගන්න එදා මාලිංග අපූර්ව සැලසුමක් සලසනවා. පැයට කිලෝමීටර් 140.6ක වේගයෙන් යොමු වන මේ බවුන්සර් පන්දුව එක එල්ලේම යොමු වන්නේ ඒ තරම් අනපේක්ෂිත ඉපිලීමක් සහිතව ශරීරයට ආසන්නව යොමු වන පන්දුවට කෙවින් පීටර්සන් අන්දමන්ද වනවා. පීටර්සන්ගේ අත් අවරණ සිප ගනිමින් තමයි කඩුළු රකින්න ප්‍රසන්න ජයවර්ධන අතට උඩ පන්දුව ලැබෙන්නේ. මේ කඩුල්ල මාලිංගගේ තවත් විශිෂ්ට සැලසුමක් විදිහට හඳුන්වන්න පුළුවන්. අංක 2 උණුසුම් බවුන්සරය. 2013 වසරේ ඕස්ට්‍රේලියානු බිග් බෑස් ලීග් තරගාවලිය අතරතුරදී තමයි මේ දරුණු බවුන්සර් පන්දුව යොමු වන්නේ. තරගාවලියේ මෙල්බන් ස්ටාර්ස් සහ මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම දෙක අතර පැවැත්වුණු මේ තරගය මුල සිටම අතිශයින්ම උණුසුම් මුහුණුවරක් ගත්තේ ඕස්ට්‍රේලියාවේ සේන් වෝන්ස් සමගින් කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවෙල් අතර ගැටුමක් හට ගැනීම නිසායි. උණුසුම් වෙලා තිබුණු මේ තරගයේ 12 වන පන්දුවාරේ යවන්න පන්දුව අතට ගන්නේ ලසිත් මාලිංග. මාලිංග යොමු කරන තියුණු බවුන්සර් පන්දුවට හු පහරක් එල්ල කරන්න සැරසෙන සැමුවෙල්ගේ හිස් ආවරණයේ ග්‍රේඩ් කොටසේ තමයි පන්දුව ගැටෙන්නේ. මේ පන්දුවේ වේගය සටහන් වන්නේ පැයට කිලෝමීටර් 141ක් විදිහට. සැමුවෙල්ගේ මුහුණේ ලේ ගැලීමකට ලක් වෙමින් දැඩි අපහසුතාවයට ලක් වුණා. වහම ඔහු වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා රෝහල් ගත කළා. මේ අතර කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වෙලා තිබුණු මොහොතක පන්දු යවන කණ්ඩායම වෙනුවෙන් මාලිංග පමණක් සැමුවෙල් වෙත පැමිණ කනගාටුව ප්‍රකාශ කිරීම බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා. අංක 1 මාරාන්තික පන්දුව. 2012 වසරේ පළමු වරට පැවැත්වුණ LPL තරගාවලියේදී තමයි මාලිංගගේ මේ භයානක පන්දුව වාර්තා වුණේ. තරගාවලිය අතර වාරයේදී බස්නාහිර ඩන්ඩී කණ්ඩායම සමගින් රුහුණු රොයල් කණ්ඩායම අතර පැවති තරගයකදී බස්නාහිර කණ්ඩායම නියෝජනය කරමින් පිතිකරණයේ නිරත වෙමින් සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩක රිලි රොසෝ තමයි මේ භයානක අනතුරට මුහුණ දුන්නේ. රුහුණු කණ්ඩායම නියෝජනය කරමින් පන්දු යවමින් සිටි ලසිත් මාලිංග එවූ කෙටි පන්දුවක් රූසෝගේ මුහුණේ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. පැයට කිලෝමීටර් 141ක වේගයෙන් පැමිණි එම භයානක පන්දුව හිස් ආවරණයේ ඉදිරිපස සහ නාසයේ ගැටි පිතිකරුවා ඇද වැටුණු අතර නාසයේ බිදී ලේ ගැලීමක්ද සිදු වුණා. විගසම පිතිකරුවා අසලට ගොස් ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් කටයුතු කළා. පිටිය තුල සිදු කළ ප්‍රතිකාර වලින් අනතුරුව වැඩිදුර ප්‍රතිකාරයන් සඳහා අවාසනාවන්ත ලෙස පිටියෙන් නික්ම යාමට රූසෝ හට සිදු වුණා. පසුව ඔහුට මෙහුන් 3ක් පමණ යෙදීමට සිදු වූ බවටයි වාර්තා වුණේ. ඉතින් අද අපි ඔයාලත් එක්ක කතා කළේ ලසිත් මාලිංග කියන මේ සුවිශේෂී වේගපන්දු සන්නාමය ලෝක ක්‍රිකට් පිටියේ යොමු කළ විශිෂ්ටතම බවුන්සර් පන්දු 10ක් පිළිබඳවයි. මේ අතරින් ඔබව මවිතයට පත් කරපු හොඳම පන්දුව කුමක්ද? පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ ඇදහිය නොහැකි ක්‍රිකට් මතක සුවිශේෂී ඉතිහාස කතාන්දර සමගින් වෙනත් වීඩියෝවකින් හමු වෙමු. අපිත් එක්ක දිගටම රැඳී ඉන්න ක්‍රිකට් ලංකා අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. දිනපතා සිදුවන කාලීන ක්‍රිකට් තොරතුරු දැනගන්න අපේ ප්‍රධාන නාලිකාව වන ක්‍රිකට් ලෝකයා සමගත් එකතු වන්න. හැමෝටම සුබ සතියක්.